ප්‍රථමයෙන් ආරක්ෂක පුවත්. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී LTTE ඊයේ රාත්‍රියේ ගොවීන් සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ ප්‍රහාරයෙන් තවත් ගොවීන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි. ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ රාත්‍රී 10:30ට පමණ. එම අවස්ථාවේදී මෙම ගොවීන් පිරිස කොළමඩින කාර්යයෙහි නිරත වී සිට ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසුවා. LTTE විසින් පෙරේදා දිනේත් කන්තලේ ප්‍රදේශයේ මෙවැනිම අහිංසක ගොවීන් 5 දෙනෙකු ඝාතනය කරනු ලැබුවා. මේ අතර පුදුකුරිප්පු ප්‍රදේශයේදී LTTE ප්‍රබල ප්‍රහාරයක් සාර්ථකව මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. යුද හමුදාව එල්ල කළ මෙම ප්‍රහාර වලින් LTTE වරදාක්කන්, කාදර්, සූරියන් සහ ඊලයන් යන නායකයන් මිය ගොස් තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළා. ගැටුම් වලින් අනතුරුව මුලතිව්, පුදුකුඩිරිප්පු, පට්ටිකාර යන ප්‍රදේශවල ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම්වල නිරත වුණා. එහිදී LTTE මලසිරුරු 5ක්, T56 අවි 15ක්, සංනිවේදන උපකරණ කට්ටලයක් ඇතුළු තවත් අවි ආයුධ කිහිපයක් සොයා ගැනීමට යුද හමුදාවට හැකි වුණා.